දැන් අපි හිතමු කුඩු කිලෝ 300ක් ගේනවා කියලා ගේනවා එක බෝට්ටුවක දෙවුන්දරට. ඒ බෝට්ටුවේ කුඩු කිලෝ ඒක 120 යට හම්බෙන්නේ. ඔව් නෑ මම කියන්නේ දැන් මේ එක්සැම්පල් එකක් විදිහට කුඩු කිලෝ 300ක් ගේනවා බෝට්ටුවකට. ඒක ට්‍රාන්ස්පෝර්ට් එක දැන් බෝට්ටුවට දෙන්න ඕනනේ. එතකොට ලක්ෂ 30ක් තමයි ඇඩ්වාන්ස් එක බෝට්ටුවට දෙන්නේ. කවුද දෙන්නේ ඒක? ඒක දෙන්න බලමලි දෙන්න ඕනේ බෝට්ටුව ට්‍රාන්ස්පෝර්ට් කරනකොට ඇඩ්වාන්ස් එක. ඇඩ්වාන්ස් එක රස්සාවේ යන්නේ. කොයි බෝට්ටුවද ළම කොළඹ මේ දෙවුන්දර යන බෝට්ටුව. දෙවුන්දරනේ කොහේ බෝට්ටුවක වුණත් ලක්ෂ 30ක් තමයි ඇඩ්වාන්ස් එක දෙන්නේ. ඊට පස්සේ අර ඩ්‍රග්ස් ටික කියන්නේ මූදෙන් මේව කරලා ගෙනාවට පස්සේ කෝටි 5ක් තමයි දෙන්නේ. අර දෙක දෙන්නේ. අයිතිකාරයට බෝට්ටුවේ අයිතිකාරය ඊට පස්සේ තමයි කර ගැණියෝ අතර එහෙම බෙදෙන්නේ. එතකොට බාලමල්ලි කරන වැඩේ තමයි අර දැන් ගේනවනේ කුඩු ටික. ඔකට කෝටි 5 කියන සම්පූර්ණ මුදල නේ. ඒක ඇඩ්වාන්ස් එක ලක්ෂ 30යි. ඔව් ලක්ෂ 30ට අමතරව කෝටි 5ක් දෙනවා. ඊට පස්සේ බාලමල්ලි කරන බාලමල්ලි කියන්නේ පන් කෝටි 30 ලක්ෂයයි. ඔව් පන් කෝටි 30 ලක්ෂය. ඒක එක බෝට්ටුවක් වෙන්න පුළුවන් බෝට්ටු කීපයක් වෙන්න පුළුවන් ඒක යාගේ වැඩක්. නෑ එක බෝට්ටුවකින් නේ එක බෝට්ටුවෙන් ගේන්නේ. එක බෝට්ටුවකට තමයි ඕක. එතකොට බාලමල්ලි මේකේ කරන වැඩේ තමයි අර දැන් බෝට්ටුවෙන් අපි හිතමු නිකන් ඔන දිල්ෂාන් කියලා බෝට්ටුවක ගේනම කුඩු. උදාහරණයක්. එතකොට මේ බෝට්ටුවේ කුඩු ගෙනාම බාලමල්ලි කරන්නේ නාකොටි එකේ අයත් එක්ක දැන් ඔය ප්‍රශාන්ත් හිටපු ඩිරෙක්ටර් ප්‍රශාන්ත් කියන්නේ දැන් ට්‍රාන්ස්ෆර් කරපු කෙනාද? ට්‍රාන්ස්ෆර් කරපු කෙනා. එතකොට ඔය දැන් ඒක හිටපු DIG එයා ට්‍රාන්ස්ෆර් කරන්නේ. ඔව් එයා ට්‍රාන්ස්ෆර් කරන්නේ. ඕෂාන් හේවා විතරනේ. එතකොට ඕෂාන් මම ඒක කියන්නම්කෝ. ඊට පස්සේ එයාලත් එක්ක එකතු වෙලා ඒ දෙන්නත් එක්කම එකතු වෙලා මෙයා කරන්නේ අර දැන් කුඩු ගේනවනේ බෝට්ටුවෙන් කුඩු කිලෝ 300 ගේනවා අර බෝට්ටුවෙන් දිනේෂ් බෝට්ටුවෙන් ඔන්න ගේනවා. එක්සැම්පල් එකක් කියන්නේ. ඊට පස්සේ දැන් අර කුඩු ටික ගෙනල්ලා ගොඩට ගෙනල්ලා ඔක්කොම අර නාකොටි එකේ වාහන වලින් ඒවෙන් මේවෙන් ඔක්කොම යන්න ඕන තැන් වලට ගියාට පස්සේ ඒ කියන්නේ අහුවෙලා දැන් ඔය කියන්නේ. නෑ අහුවෙන්නේ නෑ මේවා. බලමලිගේ අහුන්නේ නෑනේ. ඔය මම කිව්වට පස්සේනේ අහුනේ. ඊට පස්සේ දැන් අර කුඩු ටික ගේනවා. දැන් පන් කෝටි 30 ලක්ෂ ගාන කතා කරනවා. බඩු ටික ගොඩට ගේනවා. දැන් අහුවෙන්නේ නෑ. ගෙනල්ලා ඉවර වෙලා දැන් ඔය නාකොටි එකේ වාහන වලින් ඒවෙන් මේවෙන් ප්‍රවාහනය කරන්න ඕන තැන් වලට ප්‍රවාහනය කරනවා. අහුවෙන්නේ නැත්නම් නාකොටි වාහන වලින් කරන්නේ. ඒ කියන්නේ අහුවෙන්නේ නාකොටි වාහන වලින් ඒ කියන්නේ ඉතින් බාලමල්ලිගේ මේ කතා කරලා මේ සෙටප් එකේ නාකොටික් වාහන වල ට්‍රාන්ස්පෝර්ට් කරන කුඩු. ඒ කියන්නේ අහුවෙන්නේ නැතුව. අහුවෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ බාලමල්ලි කතා කරගෙන. ඔව් බාලමල්ලි අර ඒක තමයි මම කිව්වේ අර දෙන්නත් එක කතා කරගෙන. මොකද්ද ඒක උඹේ. ඒ කියන්නේ මේ ගොඩට ගේන කුඩු ටික පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයත් එක්ක කතා කරගෙන ඒගොල්ලන්ගේ වාහන වලින් මේ ඩීල් යවනවා. කොහොමද යවන්නේ? ඒ කියන්නේ කොළඹට ඒ අවශ්‍ය තැන් වලට යවනවා. මොන කුමාරපේද යන්නේ ඒක? ඊට පස්සේ මෙයා කරන්නේ මේ බලන් හිටියා වගේ කියන්නේ වක්කීමක් ඇතුව ඇත්තද කියන්නේ ඔය? වක්කීමක් ඇතුව මම කියන්නේ. ඊට පස්සේ මෙයා කරන්නේ දැන් අර මේ අල්ලන් ඉන්න අයගේ වාහන වලින් මේව ට්‍රාන්ස්පෝර්ට් කරනවා. ඔව්. ඊට පස්සේ එයා කරන්නේ ඊට පස්සේ දැන් අර ට්‍රාන්ස්පෝර්ට් කරලා යන්න ඕන තැන් වලට ගියානේ. ගියාට පස්සේ අර බෝට්ටුව අපි දිනේෂ් එක්සැම්පල් එකකට උදාහරණයක්. එතකොට මේ බෝට්ටුවේ අයිති කෙනාගේ ගෙදරට එනවා පොලිසියෙන් නාකොටියෙන් එනවා. දිනේෂ්ගේ ගෙදරට. ඔව් එන්නේ දැන් අර කුඩු ටික අයින් කරලා ඉවරයි. අරගෙන ඉවරයිනේ. හරි. ඇවිල්ලා ඉවරලා දැන් දිනේෂ්ගේ ගෙදරට ආවට පස්සේ නාකොටියකින් ඉතින් ප්‍රශ්න කරනවා මේව කරනවා මෙයා ඊට පස්සේ දැන් මුදු ගියපු අර කොල්ලෝ ටිකත් ඔක්කොම ඇරෙස්ට් කරනවා. ඇරෙස්ට් කරලා අරන් යනවා. ඊට පස්සේ බාලමල්ලි කතා කරනවා අර බෝට්ටුවේ ඕනට කතා කරලා කියනවා මම ඔක ෂේප් කරලා දෙන්නම්. ඕනට දිනේෂ්ටද? ඔව් දිනේෂ්ට කතා කරනවා. ඊට පස්සේ මම ඔක ෂේප් කරලා දෙන්නම්. මේකට ඔක්කොම කෝටියක් දෙන්නම්. අර කෝටි ලොකු ගාණක් වියදම් වෙනවා. කෝටි 4 නාකොටියකට දෙන්න වෙනවා. ඒකට දීලි වල එහෙම කරන්නම් කියලා. ඒක ට්‍රාන්ස්පෝර්ට් එක ඕනේ නැති වෙනවා. පන් කෝටි 30 ලක්ෂයේ කතාවක් නෑ. පන් කෝටි 30 ලක්ෂයක් නෑ කෝටියයි. මට කෝටියයි මට අර ගොල්ලන්ට දෙන්න වෙනවා. දෙන්න වෙනවා කියලා එහෙමත් කරනවා. දැන් දිනේෂ්ට මොකද වෙන්නේ? ඇරස් වෙන්නේ නැහැ. ඇරස් වෙන්නේ නැහැ. ඊට පස්සේ අර කතා කරලා නාකොටියක ඈත් එක කතා කරනවා. දිනේෂ් කෝටියක් දෙනවා. පන් කෝටි 30 ලක්ෂ කලින් දීලා ඇති. ඔව් 30 ලක්ෂ දීලා ඇති. පන් කෝටියෙන් එකක් දෙනවා. හතරක් ඉතුරු. ඒ බොරුවක් කියන්නේ. ඒ බොරුව කතාව. ඒක බොරුවක් කතාව. එහෙම ගොඩාක් අයට කරලා තියෙනවා. ඊට පස්සේ ඒක අර මේ මොනවාද මේ නාකොටියකේ එයාලත් එක්ක ෂෙයා කරගන්නවා මෙයාගේ ඒ කෝටි හතර? ඔව් ඒ කෝටි හතර. මේ බෙදා හැරපු කුඩු ටික කුඩු ටික ඉතින් එයා බෙදා හැරලා ඒවයිනුත් ගානක් කරගලන්ට හම්බ වෙනවා. ඒක කුඩු වලින් ගානක් හම්බ වෙනවා. අර කෝටි හතරක් බෙදා ගන්නවා. කෝටි හතරක් බෙදා ගන්නවා. ආමුදුරනේ මොකද මේ ඒක තමයි බාලමල්ලිගේ සෙටප් එක. එතකොට බාලමල්ලි කරන්නේ කාව හරි මොනවා හරි දෙයකට. එතකොට මේ කවුද මහේෂා දැන් මේ හිටපු SSP නේද ඩිරෙක්ටර්ට මේ නාකොටික් එකේ ඩිරෙක්ටර් ට්‍රාන්ස්ෆර් වෙනවා. ඩිරෙක්ටර් ට්‍රාන්ස්ෆර් වෙන්න දවස් දෙකකට කලින් තමයි මහා මුහුද මැද මේක ප්‍රමාණය හම්බෙන්නේ. මේ කිලෝ 890ක්. මේ මහා මුහුද මැද. ඊට ලොකුම මත්ද්‍රව්‍ය ප්‍රමාණය. ඊට කලින් ඔහු දැන් මේකට ඇවිල්ලා අවුරුදු 2ක් වෙනවා. මේ තනතුරට. ඊට කලින් තමයි ලංකාවේ ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ආවේ. ඒතකොට ඔහු ඩිරෙක්ටර්. ඒ විතරක් නෙමෙයි මේ ගත වෙච්ච අවුරුදු දෙක තුල තමයි වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අහුවෙලා තියෙන්නේ. සහ ළඟ වැඩිම රේට් ප්‍රමාණයක් කරලා තියෙන්නේත් ඔහු. ඒකට එහෙම ඒකට හේතුවත් මම කියන්නේ. ඒතර ඒ තත්ත්වය තුල ඔයා කියන එක අපි පිළිගන්නේ කොහොමද? ඔයා තමයි මගේ සාකච්ඡාවකදී ඇවිල්ලා පළවෙනි වතාවට කිව්වේ වඩා මම කියන්නේ ඔයා කියන්නේ රිවෝඩ් එකේ කතාව. දැන් ඔක පොලිස් ස්ටේට්මන්ට් පොලිස් මූලස්ථානයේ ස්ටේට්මන්ට් එකක් විදියට ඔයාගේ කතාව දෙන්න ඊට පස්සේ. ඒ කියන්නේ රංග කියන නිලධාරියා 61566 එයාගේ account එක එයාගේ වයිෆ්ගේ account එකට තමයි ඔය මේ මොනවාද රිවෝඩ් දෙන්න දීපු සල්ලි ලක්ෂ 50 දාලා තියෙන්නේ. හැබැයි ලක්ෂ 50 නෙවෙයි ලක්ෂ 100ක් විතර මෙයා කියන්නේ මේ නාකොටියගේ සල්ලි අරගෙන තියනවා ඔය මේ රිවෝඩ් වලට දෙන සල්ලි රිවෝඩ් වලට විතර නෙවෙයි එක දේවල් වලට දෙන සල්ලි. ඒ කියන්නේ ඔය යනමනේ වැටලීම් වලට යවන ලක්ෂ 2 ඒවත් මෙයා අරගෙන තියෙනවා.